ඔන්නේ නම් තවත් වීඩියෝ එකක් අරගෙන ආවා අපේ channel එකෙන්. වීඩියෝ එක පටන් ගන්නකොට මොකලන්න පේනවා ඉතින් මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. ගෙනල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා. හරි. අද ගෙනල්ලා තියෙන්නේ ඩොමිනෝස් එකෙන් තමයි. අද ඔෆර් එකක් තියෙනවා මේ ටිකේ මම දන්නේ මේ ටිකේම SMS ආවා ඩොමිනෝස් එකේ ලන්ච් ටයිම් එකේ ඔෆර් එකක් තියෙනවා කියලා. රුපියල් 499කට ඔයගොල්ලන්ගේ රයිස් වර්ග කීපයක් එහෙම නැත්නම් රෙගියුලර් පීස් එකක් සොසේජ් රෙගියුලර් පීස් එක පෙප්සි එකක් රුපියල් 499යි කියලා. ඉතින් 499 කියන්නේ අපි සාමාන්‍යයෙන් බත් එකක් කන්න යන ගාන. ඊට අමතරව පෙප්සි එකකුත් දෙනවා කියලා තමයි මැසේජ් එක තිබුණේ. ඉතින් මමත් ඕඩර් එකක් දාලා බැලුවා අද මොනවද තියෙන්නේ කියලා. අපිට ඉතින් මෙන්න මේක තමයි අද හම්බෙලා තියෙන්නේ. මම ගෙනාවේ රයිස් එකකුයි පෙප්සි එකකුයි. අපිට මෙන්න මේ જાතියේ පෙප්සි එකක් හම්බ වෙනවා මිලිලීටර් 250යි පෙප්සි එකක් හම්බ වෙනවා. මේකත් ප්‍රයිස් කරලා තියෙන්නේ රුපියල් ළඟට පේනවද දන්නේ නැහැ. මේක රුපියල් 120කට තමයි ප්‍රයිස් කරලා තියෙන්නේ. රුපියල් 120ක පෙප්සි එකකුත් එක්ක රුපියල් 499කට දෙන ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. මේක ලන්ච් අවර් එකට තමයි තියෙන්නේ. ඔයගලගේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත් තියෙනවා. ඔයගලන්ටත් මේක ඕඩර් කරගන්න පුළුවන්. එතකොට මේක ඒගොල්ලන්ගේ වෙබ් ඇප් එකේ පෙන්වන්නේ නැහැ. කෝල් කරලා තමයි ඕඩර් කරන්න. හරි. අපි නම් බලමු අපිට හම්බෙලා තියෙන විස්තර ටිකත් එක්ක මොනවද කියලා අපිට හම්බෙලා තියෙන එකේ බාර මෙහෙම බලාගෙන ඉමු. ග්‍රෑම් 363ක් තියෙනවා. අංකල පෙන්නන්න. ග්‍රෑම් 363ක් තියෙනවා කෑම එකේ බාර. එතකොට අපිට පෙප්සි එක තියෙනවා වෙනම. ඒ ටික තමයි අපිට තියෙන්නේ. හරි එහෙනම් අපි කෑම කන්පැක් කරගෙන වැඩේට බහිමු. ඔයගලන්ට පේනවා ඇති අපිට හම්බෙලා තියෙනවා ප්ලාස්ටික් හැන්ද ප්ලාස්ටික් නෙමෙයි ලී හැන්දක් හම්බෙලා තියෙනවා ඒගොල්ලන්ගේ මේදී කෑම එකට. ඊට අමතරව ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා. මම ඕඩර් කරේ පෙපරෝනි රයිස් එකක් තමයි මම ඕඩර් කරේ. චිකන් පෙපරෝනි රයිස් එක. බලමු ඉතින් කොහොමද තියෙන්නේ කියලා. හොඳට පැක් කරලා තියෙනවා. ඉතින් හෙළුණක් ගැලවෙන්නේ නැති විදිහට හොඳට සුපිරියට පැක් කරලා තියෙනවා. මෙන්න තියෙනවා හැන්දක් කඩලා ගත්තා. ඔයාලට එතෙන්ට ගිහිල්ලා කනවා නම් එහෙමයි, ඩිලිවර් කරගන්න ඕන නම් එහෙමයි. ඩිලිවර් කරගන්න ඕන නම් ඔයාලට ඩිලිවරි charge එකක් වැටෙනවා. මට මේක ඩිලිවර් කරගන්න රුපියල් 250ක් වටලා තිබුණා ඩිලිවරි රයිස් charge එක විදිහට. ඒකට ඔන්න පෙපරෝනි රයිස් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. චිකන් පෙපරෝනි රයිස් එක ඔන්න. කොහොම තමයි බඩු තියෙන්නේ. ඔන්න බලා ගන්නකෝ. කොහොම තමයි තියෙන්නේ. කෑම එක. පැහැදිලිව පේනවද? හරි. කොහොම තමයි තියෙන්නේ. වැඩි තැන් එක පොඩ්ඩක් දාන්න දුම් වෙනවා. අපේ channel එක තාම like කරලා subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා like එකක් දාන්න subscribe button එක තියෙනවා subscribe කරන්න. එහෙනම් අපි කෑම එකට බහිමු. බිල් එක පෙන්නන්න බැරුණානේ. මෙන්න තියෙන බිල. බිලත් බලමු. මේ දින බිල pepperoni rice pizza 499යි delivery charges 249. ඔක්කොම 748ක් ගියා. අපි නම් කන ගමන් කතා කරමු. pepperoni කෑලි 8ක් තියෙන පීස් මේ කෑමේ රයිස් එක වහින්ද. copyright pepperoni දාගන්න නැතුව නිකන් බත් එකක් කාලා බලමු. කෑම එකේ බත් එකේ මේ එන්නේ බිරියානි රහක් එන්නේ ආයෙත් පිළ හොඳ බිරියානි රහක් එනවා. ඔව්. හොඳට බිරියානි ෆ්ලේවර් එක අල්ලලා තියෙන බත් එකක් හැබැයි තියෙන්නේ බත් එක රහයි. බත් එකේ වෙන මුකුත් නැහැ. උඩින් දාපු pepperoni කෑලි 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. ඔයාට තියෙන පොඩි
තක්කඩි කෑල්ලක් එහෙම මෙහෙන් තියෙනවා දින්දාපු. ඊට පස්සේ කැප්සිකම් ඒ කියන්නේ මොනවද මහලු මිරිස් ලුණු ටිකක් තියෙනවා. තම පෙපරෝනි දාගත්තේ නැහැ. පෙපරෝනි කෑල්ලකුත් කාලා බලමු. චිකන් නා අවුලක් නැහැ. ඒ වුණාට මේ බත් එකත් එක්ක ඒක සෙට් වෙන්නේ හරියට. දැන් බිරියානි එක අපිට නිකන් චිකන් කෑල්ලක් එක්ක කනවා වගේ පෙපරෝනි එක මේක සෙට් වෙන්නේ මේක මේ බත් එකත් එක්ක. ඒක පෙපරෝනි එක කපලා බත් එකට මික්ස් කරලා තිබ්බනම් සමහරට සෙට් වෙන තිබ්බා. බය අවුලක් නැහැ. කන්න පුළුවන්. බත් එක රහයි. අපි තාම ග්‍රේවි එක දාගත්තෙත් නැහැ. ඒ වුණාට බත් එක මේ විලිලා වගේ නැහැ. මේකේ හොඳම ලාභය ගන්න ඕන නම් ඔයගොල්ලෝ අවුට්ලට් එකකට ගිහිල්ලා කන්න. අවුට්ලට් එකට ගිහිල්ලා කනකොට ඔයාලට ඩිලිවරි චාර්ජ් එකක් වටෙන්නේ නැහැ නේ. රුපියල් 499යි සර්විස් චාර්ජ් එක විදිහට මට දන්තරමේ රුපියල් 110ක් නේ එකතු වෙන්නේ. ඒතකොට 499ට 110ක් එකතු වුණාම මොන රුපියල් 50ක් එකතු වෙයි. ඒ රුපියල් 500යි 550ක් වගේ තමයි ඔයාලට කොස්ට් එක යන්නේ. ඉතින් ඔය ලන්ච් එක ගන්න දාලා පොඩ්ඩක් අගින් ගිහලා කාලා බලන්න. වෙනසකටත් එක්ක. හැමදාම රයිස් ඇන්ඩ් කරිනේ කන්නේ. අවුලක් නෑ ආ ෂේප්. බඩ උල් වෙන්න කන්න බලාගෙන ඉතින් ගන්න එපා ඈ. මේකත් කියන්න එපා. ග්‍රේවි ටික උඩ දාගෙන බලමුද? ග්‍රේවි එක හොඳ මසාලා පේන සුවඳ එනවා. හොඳට චිකන් සුවඳ හොඳට එනවා. ඔන්න ඔක්කොම ග්‍රේවි එක දාගන්න ටිකක් බත් එක පුරාවට. ඔන්න ග්‍රේවි දාගත්තා. දැන් තියෙන කණ්ඩ කමු අපි. හැබැයි මේගොල්ලන්ගේ මේ හැන්ද මේ ලී හැන්දක් දාලා තියෙන එක අන්න ඒක නම් පොඩ්ඩක් අවුල්. මොකද මේ ලී හැන්දේ මේ බොකුටු ගතිය නැහැ. මොකද මේ එන්න පොඩ්ඩයි එක බත් මේ හැන්දකට අල්ලන්නේ බත් කටකට අල්ලන්නේ. මේ දැක්කද? මේක අර පොඩ හිමීට කන්න ඕන කෙනෙක්ට නම් හොඳයි. ඉතින් අර ඒතකොට ගොඩක් වෙලා කැවෙනවනේ. ඒකට නම් හොඳයි. හැබැයි මේක සාමාන්‍ය ටිකක් ලොකු හැන්දකින් කෑවනම් බත් කටවල් දෙක තුනයි. හැබැයි අවුලක් කියන්න බෑ. මොකද මේ බත් එක රසයි ඒගොල්ලන්ගේ. බත් එක බිරියානි එකක් වගේ හොඳ බිරියානි ෆ්ලේවර් එකක් තියෙන ඒගොල්ලන්ගේ බත් එකේ. අපිට මේ උයලා තියෙන්නේ බාස්මති හාල්. සාමාන්‍ය දිර කණේ කෙනට නම් ඉතින් ෂේප් බැතින් ටිකක් බඩ උල් වෙන කන කෙනට නම් මේකෙන් දෙකක්වත් කන්න වෙනවා. ඒක කියන්නම්කෝ. වෙනද වගේම කියන මේකත් ස්පොන්සර් කරලා දාන වීඩියෝ එකක් නෙමෙයි. my car my petrol. අන්න ඒ වගේ අපි සල්ලි දීලා ගත්ත කෑම තමයි මේ තියෙන්නේ. කඩේට ගිහිල්ලා කාලා කඩේ හොඳයි කියන වීඩියෝ නෙමෙයි මේවා. හොඳයි නම් හොඳයි කියලා ඇති, නරකයි නම් නරකයි කියලා ඇති. ග්‍රේවි එකත් ඇත්තටම හොඳයි. හොඳ කුවට තියෙන හොඳට චිකන් ෆ්ලේවර් එක එනවා. ඒක රසයි.
ඒක නම් අදිපාඩුවක් නැතුව තියෙනවා. තව ඉතුරුත් තුනක් මගේ එකේ. මත් ඉතින් කාලි ඉවරයි. දන්නේ මේක කොච්චර කාලයකට මේ ඔෆර් එක තියෙනවද කියලා. ඔයගොල්ලෝ try කරන්න ඕන නම් ඒගොල්ලන්ගේ hotline එකට call එකක් දෙන්න 78 89. ඒක තමයි hotline number එක. app එකෙන් order කරන්න බෑ මේක app එකේ නෑ ඒගොල්ලන්ගේ. app එකෙත් නෑ website එකෙත් නෑ. ඉතින් අර එහෙම තමයි order කරගන්න වෙන්නේ. හරි එහෙනම් ඉතින් මගේ කාලේ ඉවරයි අද මේ ඉවරයි. එහෙනම් මේ තව දවසක තව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් නම් සුබ දවසක් හැමෝටම රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක ආදරෙයි හැමෝටම.